ඇයි මේ ගීතේ නතර කරන්නේ? ප්‍රශ්නයක් ඔබේ හදවතේ ඇති. දහවල් 12යි විනාඩි 9යි තත්තර 12යි වෙලාව. මේ මදුමල අද මේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ආදරණීය මිල්ටන් මල්ලවර්ජි කියලා කියන්නේ ලංකාවේ සංගීත කලාවේ තාම සුන්දර චරිතයක්. ජීවිතේ නොහිතපු පුදුමාකාර ගීත ගණනාවක් ගායනා කර හදවත ආමන්ත්‍රණය කරන අපේ ආදරණීය චරිතයක්. ඒ චරිතයට හෙවණ දුන්න ආදරණීය බෙරිඳ මේ මොහොතේ හදිස්සිය සිරේ ෆම් නාලිකාවේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. සරණ මල්ලවර්ජි මහත්මිය ආයිබෝවන් සුබදාවරක්. ආයිබෝවන් කවුද පුතේ? හම්බින් ඉන්නවා. හදින් ඉන්නවා. ඉතින් මේ මම හිතන්නේ ලංකාවේ නෙවෙයි ඔබ මම මෙල්බන් වල තමයි මේ පුතාලා දෙන්නයි දූලා දෙන්නයි වාසය කරන්නේ. මොකද හිතන්නේ එතුමන්ගේ තිඹිරිගේ වගේ තියෙන තැන ජාතික දවන්නතලේ කියලා කියන්නේ ඉස්සර මතක යන්නක පොඩි වෙලාව මතක් කරමු. ඔව් ඉස්සර සරලගී ගායන කරනකොට එක දවසක් මම කුමාරතුංග මැදිරියට මිල්ටන් එක්ක ඇවිල්ලා තිනවා. ඊට පස්සේ නම් එන්න නම් හම්බුනේ නෑ. ඊට පස්සේ මිල්ටන් මල්ලවර්ජි මහත්මයා විතරයි ආවේ නේද? එයා එනවා ඊට පස්සේ බොයිනේ අය ඒ වගේ තමයි එන්නේ. අද දවසේ හම්බෙන් ජාතික ගුවන්විදුලියට අපේ ආදරණීය රංජිත් සහෝදරයා එක්කගෙන ආවා. ඒ වගේම මේ ධම්මික සල්ලතර අපේ ආදරණීය නෝද්දවේදියක් ඉන්නවා මෙතන. කොහොම හරි පහුගිය දවසක ගීතවාද වැඩසටහනේ එතුමන් ගැන ලියවන පොතක් ගැන අපි කතා කළා. ඒ අනුසාරයෙන් තමයි අද දවසේ කොහොම හෝ ජාතික ගුවන්විදුලියට ඔබ එන්නේ. එදා ගෙවුණු අතීතයයි මේ අද තියෙන සුන්දර වර්තමානයේ බොහෝ තරුණ පරපුරකව මේ ගීත වලට ආදරය කරනවා. මොකද තමන්ගේ සමෝෂය ගැන හිතෙන්නේ? සතුටක් හිතෙන් දැනෙනවා ඉතින්. ඇත්තටම දැන් මම ගුවන්විදුලි සංස්ථාවට ඇවිල්ලා එයාගේ පින්තූරය දැක්කහම ගොඩක් සතුටු වුණා. ඔබ හිතුවද එහෙම දෙයක් තියෙයි කියලා? මම ඇත්තටම හිතුවේ නෑ. අද තමයි දැක්කේ. අපේ ජේෂ්ඨ සංවේදක ප්‍රවීණ මාධ්‍යවේදී ආරසර කලගේ මාධ්‍යත් එක්ක එක ඉන්න පින්තූරේ. ඒ වෙනසට ගැන මතකයක් තියෙනවද? ඒ වැඩසටහන මතකයි මට ඒ ආරසිරිතාන්ගේ කප්පියත් එක්ක කරන වැඩසටහනේ ගොඩක් ඒත් එක්ක කරේ ඉස්සර වැඩසටහන මට මතකයි. ආදරණීය හිතවතේ මේ සජීව වැඩසටහනක ගීත අහන්න තියෙන අතරතුරේ තමයි ඇය මේ ස්ථානයට එන්නේ. මොකද හිතෙන්නේ වර්තමානයේ ගැන? වර්තමානයේ දැන් ඉතින් තාක්ෂණය ගොඩක් දියුණුයි. ඉතින් ඇත්තටම හොඳයි ඉතින්. ඒ කාලේ ඉතින් හරි අමාරුයි නේ ඉතින් සංගීතයක් පටිගත කරනකොට මම ඇවිල්ලා තිනානේ. හරි දැන් සරලයි. ඒ අත්දැකීම අපිට ටිකක් කියමු ඔය හිනාම සුමුහුණින්. ඒ දවස්වල ඉතින් ගීතයක් පටිගත කරගෙන හරිම අමාරුයි. ඇත්තටම පොඩි වචනයක් කියලා වැරදුනත් මුළු ඔක්කොම ගන්න ඕනේ. ඉතින් මම නම් එක දවසයි ඇත්තටම ඊට පස්සේ මට එපා වුණා. දැන් ඉතින් තාක්ෂණයේ දියුණු නිසා හොඳයි ඉතින් දැන් පරපුරට ගීතයක් කියන්න දිගටම කියාගෙන යන්න පුළුවන් ඉස්සර වගේ නෙමෙයි ඉතින් හොඳයි. ඒ අතීතයේ වින්ද ඔබ වර්තමානයේ පරම්පරාවට මේ සුන්දර ගීත ගැන මොන වගේ අදහසක්ද දක්වන්නේ? ඇත්තටම කියනවා නම් අතීතයේ ගීත ගායනා කරපු අය ගොඩක් සුන්දරයි. ඒ කාලයත් එක්ක ඉතින් එක සංගීත වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි ඉතින්. හදිස්සියේ වුණත් මේ අපූර්ව මිනිසා ගැන හදවතින්ම මතක් කරන්න තියෙන දෙයක් තියෙනවා නම් මේ ගුවන් අවකාශය ඔබට විවෘතයි. ඇත්තටම එයා ගෙදරට හොඳ පියෙක් දරුවන්ට හොඳ තාත්තා මේ බලනවා දරුවෝ ගැන කොහොම ආදර්ශමත් පියෙක් කියලා තමයි කියන්න තියෙන්නේ. හෙට දවසේ සිද්ධ වෙන හිටපු අනිද්දා දවසේ නේ අනිත් දවසේ විශේෂ කාරණාවක් සිද්ධ වෙනවා. ඔව් එයා වෙනුවෙන් ධම්මික සල්වතර මල්ලි ලියපු පොතක් මේ පිට වෙනවා 3 වෙනිදා. ඒ පොතෙන් තමයි ඊට පස්සේ චිත්‍රපටියට ගොඩක් කරුණු අරගෙන තියෙන්නේ. චිත්‍රපටයකුත් වෙනවා. චිත්‍රපටිය කියලා දාරයි චිත්‍රපටය. අපි මේ චිත්‍රපටයේ ඇහෙන සුන්දර ගීතත් අද ඉදිරියේ අහමු. පොත මේ තෝරගත්ත සුන්දර ගීතයක්. හදිස්සිය මම ඉඳගමන් එහුවා මේ මිල්ටන් මල්ලවර්ජි මහත්මයා ආදරණීය ගායන ශිල්පියා ගායනා කරන කොමන ගීතයකද කැමති කියන්නේ. මේ ගීතය තෝරගත්තයි මේ ගීතය තෝරගන්න. මිල්ටනුත් ඒකට ආසයි අපි දෙන්න එක දවසක් කතා කරන මේ සින්දුව ලස්සනයි නේ මමත් ආසයි කියලා. මේ මතකයේ අද දවසෙත් කිව්වා බුදුමාකාර ලෙන්ගතකමකින්
අපි බොහෝම ගෞරවයෙන් ඔබතුමී ගුවන්විදුලියට පිළිගන්නවා. ඒ වගේම තමයි ගුවන්විදුලියත් එක්ක ඉන්න කියලා අපි බොහෝම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි මෙතනට ආවට. බොහොම ස්තුතියි මාවත් මේ මතකය අවදි කරන්නට සිටි FM ඉදිරියට මාව රැගෙන ආවට. පුතාට අපේ කාර්ය මණ්ඩලයටත් ස්තුති වෙනවා. සාලිත් වික්‍රමරත්න මහත්මයාට කිව්වා විතරයි මේ අපි ඉක්මනට කතා කරන්න ගමු. අපිට හිතුවත් ලබාගත් කාලේ බොහොම වටිනවා කියලා විශ්වාස කරනවා. එළින් දවසක හමු වෙමු. ඔබට කතා කළේ මේ ආදරණීය හිතවතිය. මෙතන බලවංශ මහත්මයාගේ ආදරණීය බෙරිඳ ස්වර්ණ බලවංශ මහත්මිය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි පුතා.